රයිට තවත් ට්‍රේඩිං සටප් එකක් ASTR කොයින් එකේ තැන් මේ වෙලා විතින මාක සිටුවේෂන එකත් එක ෂෝට් මාකට අප මූව එකක් එන්ඩෝන මෙන මේ ඒරියාස් වලට ටිකක් සෙලස් එකන් ඇග්‍රසු වගේ අපිට පෙනුනට මෙතන ටිකක් මාක ට්‍රප් එකක් අපිට බලාගන්න පුළුවන් සෙලස් ලගේ මාකටක ඩව්න වගේ පෙන්නලා පයස්ටිකක් උඩට ප්‍රශය කරන ඒරයා එකක් අපිට බලාගන්න පුළුවන් කලින් මාකට් එකේ ඩියට දිහා බැලුවහම ටිකක් බයස්ලගේ ප්‍රශයක ටිකක් වැඩි වෙන ඒරයා එකක් මේක ඉං මේ ට්‍රප් එක රහුවෙන්න්නතුව අපි අප්ට්‍රන්ඩ එකට ගියොත් අපිට පුළන් ස්වාවෙන බලමු ඉස්රට මාකට එක මොකක්ද වෙන්න කියනෙක ම අප්ඩේටක් දෙන මේ වීඩිය කියම ට්‍රන්ඩ එක මොකක් දුනේ කියන එක රයිට දැන් ඕකලන බලාගන්න පුළන් ASTR කොයින් එක මාකට් සිටුවේෂන් එක අපේ තාගත් ඒරියස්වලට හරියටම ඇවිල තියෙනවා රික්ස්ටුවර් රේෂෝ 1-2 ඉතිං අපේ එන්ට්‍රියරයායකින් හරිම රයෝසලා ති ඔකලට පතක ඇති ම කිව්වා මේ ආව ඇගුරසිව ඩවන් ට්‍රෙන්ඩ එක සෙලස්ලගේ මාකට් ට්‍රප් එකක් මොකද පයස්ලා මාකට් එකේ කලින් ඉදලම ස්ටෝන් වෙලා හිටියේ කලින් අපි ඩේට දිහා බැලුහම ස්ටෝන් පයස්ව මාකට් එක නතිං මේ අපපු ඩවුන් එක අපි ලික්විඩේට් කරන්න හෙමනත්තන් අප සෙලස්ලා ලොස් කරන්න අපපු එක මාකට ට්‍රප් එකක් ඉතිං මේ විදිහට අපිට මාකට කැන්ලයිස් කරන්න ඩේට ගොඩක් ඕන අපිට කලින් හැමදාම කියන වගේ අපිට එක කැන්ලස්ටික් පැට්න එකකින් චාට් පැට්න එකින් අපිට මාකට එක ඩුරක්ෂණ එකක් තීරණය කරන්න බැහැ ඉතිං අපිට ඩේට ගොඩක් ඕන වෙනවා තවස්ගානක මාකට එක ඩුරක්ෂණ එක හරිටම මාකට ක්‍රවසන ඒරයාස් හවාගන්න අපට හරිටම කොතිනද බයි කරන්න ඕනේ සහ හරිටම කොතින අපි සෙල් කරන්න ඕන කියන එක දැනගන්න අපිට ටිකක් ලොකු ඇන්ලයිස එකක් කරන්න වෙනවා ඉතිං බල මිස්සරට තවත් අලුත් මේ වගේ ඇන්ලයිසස් ටිකක් සහ ඇන්ලයිස් කරන්න කොහොමද ට්‍රඩිං ස්ට්‍රජිස් ගැන අපි කතා කරම ඉස්සරට